කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් එක මිනිහෙක් ගොවිතැන් බත් කර කර ඉන්නකොට උන්වහන්සේ එයා දැක්කා එක රහතන් වහන්සේ නම පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා එක තැනක ඉඳලා දානේ වළඳනවා. හැබැයි වළඳන්න ඉඳ ගන්න තැනට හරියට අවුව. ඉතින් මෙයා මොකද කළේ? අර හාමුදුරුවෝ හැමදාම අතන දානේ ඉඳගෙන දානේ වළඳනවා. ඔතෙන්ට අවුවනේ කියලා හිතලා මහරි ගහක නැත්නම් ඒවට කියනවා සේරිස්සක කියලා. මහරි ගහක අතු ටිකක් ගෙනල්ලා අර දානි වළඳන තැනින් ඉරව්ව වැටෙන්නේ නැති වෙන්න අතු ටිකක් ගැහුවා. ඊට පස්සේ උන්වහන්සේ හේවණේ ඉඳලා වැළඳුවා. හරි සතුටුයි අර ගොවිතැන් කරන මිනිහයාට. හැබැයි මේ මිනිහයාට බැරි වුණා පාත්‍රයට දාන ටිකක් බෙදා ගන්න. හිත හොඳ මිනිහෙක්. සමහරු ඉන්නව ලොකුවට පින් කරන්නේ නැහැ. හැබැයි හිත හොඳයි. සමහර අය ලොකුවට කරනවා හිත නරකයි. ඉතින් පින්වතුනි මෙයා මැරුණාට පස්සේ දෙවියන් අතර ඉපදුනා. එයා කරපු ලස්සන විමානයක් දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ පුණ්‍ය විපාකයක් තියෙනවා. තමන් කරපු පින මතක් වෙන්න මොකක් හරි මේ පහළ වෙනවා එතන. මෙයා මාලිගාවෙන් එළියට එනකොටම ඉස්සරහා තියෙන ලස්සන කැලයක්, මහරි කැලයක්. අර අතු ටිකක් ගැහුවේ ඒ අතු වල ගස් වනයක් තියෙනවා. ලස්සන මල් පිපිලා සුවඳයි. මාලිගාවෙන් එළියට බහිනකොට තේරෙනවා තමන් මොන පිනක් කළා දාවේ කියලා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ වෙලා. උන්වහන්සේට කන් කැක්කුමක්. භාවනා කරන්න හදනවා අර වේදනාවෙන් භාවනා කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේකට හරියනවා කකුළු මස්. කකුළු මස් ව්‍යංජනයක් එක්ක බත් කෑවොත් මේ ලෙඩේ නැති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කක් බැලුවා කොහෙද කකුළු මස් තියෙන්නේ කියලා. එක්තරා ගෙදරක කකුළු මස් උයනවා එදා. බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කිව්වා භික්ෂුව ඔබ අද පිණ්ඩපාතේ වඩින්න අන්න අර පාරේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ පිළිගත්තා. ආයේ මොනවද කියලා හිව්වේ නැතිනම් පාත්‍රය අරන් යනවා. අර ගෙදරින් හම්බුණා කකුළු මස්. උන්වහන්සේ කකුළු මස් එක දාහනේ වැළඳුවා. කණේ කැක්කුම නැති වුණා. එදා හවස භාවනා කළා. එහෙම හිත සමාධිමත් වුණා. අරහත්ත්වයටපත් වුණා. ඉතින් අර මිනිස්සයා පහවදා මුණ ගැහුණා. කිව්වා ඔබ දුන්න ආහාරය ඖෂධයක් වුණා. ඒ ඖෂධයෙන් භික්ෂුවගේ හිතක් නිකලෙස් වුණා. සතුටු වෙන්න කියලා. පුදුම සතුටුයි. එච්චර යා දුන්න දානේ. දෙවියන් අතර ඉපදුණා. මාලිගාවේ කණුවල හැමතැනම කකුළු කැටයන් තියෙනවා. කකුළු කැටයන්. එයා ඉඳගෙන ඉන්න ආසනේ තැන් වල කකුළුවන්ගේ කැටයන් තියෙනවා. මොකද්ද මෙයාට මෙහි සිහි කරවන්නේ? තමන් කරපු පින. තමන් කරපු පින. පැහැදිලිනේ? සමහර වෙලාවට මේ පිනෙන් දෙවියන් අතර ඉපදුනොත් එයා යන තැන මේ මල් වරුසා වහිනවා, පිනි පොද වැටෙනවා. ඒකට එයා වතුර බින්දුවක් ඇඟට වැටෙනකොට එයාට තප්පරේන මතක් වෙනවා. වැස්සේ බනහපු පිනටයි මං දෙවියන් අතර ඉපදුනේ. ඒ පින සිහි කරවනවා. ඊට පස්සේ එයා කරපු පින කොච්චර ප්‍රබල වුණාද කියනවනම් කාශ්‍යප බුද්ධ ශාසනය ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ දක්වාම සේරිස්සක විමානේ මහරි දිව්‍ය විමානේ වාසය කළා. අපේ බුද්ධ ශාසනයේ ඉපදුනා බරණැස් නුවර යසකුල පුත්‍රයාගේ යාළුවෙක් වෙලා ගවම්පති කියලා විමල සුබාහු පුන්නජී ගවම්පති කියලා යාළු ගවම්පති යසකුල පුත්‍රයා නිසා හොයාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. මහරහත් භාවයටපත් වුණා. උන්වහන්සේ දවසක් ගඟක් ළඟ භාවනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා මේ වතුර වැඩි වෙනවා. භාවනාවෙන් නැගිටලා බලනකොට අර එන වතුර වැඩි වෙනවා. උන්වහන්සේ දිවසින් බැලුවා මොකද්ද කියලා. මේ ගංගාව පටන් ගන්න තැනට මොර සූරන වැස්ස. ඒ වැස්සේ ගඟේ වතුර වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙහා තියෙන ගම්මාන ඔක්කොම යට වෙනවා. උන්වහන්සේ 이르දියක් කළා ගඟ ගලන්නේ නැති වෙන්න. ගඟ ගලන්නේ නැහැ එහෙම තියෙනවා.
මේ බුද්ධ ශාසනේ මේ ගලන ගඟක් ගලන්නේ නැතුව එහෙම්ම තියවන්න පුළුවන් 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. කුමක් දිනු කළාද මේක කරන්නේ? හිතක් දිනු කළා. ඒ නිසා මේ හිත වලට කහට ගන්න එපා. හිත වලට ශෝකේ ගන්න එපා. මේ හිතෙන් පරණ කුණු ඇද ඇද හිතෙන් හොයන්න එපා. අමතක කරන්න. අකුසල් අමතක කරන්න. ප්‍රශ්න අමතක කරන්න. පරණ දේවල් අමතක කරන්න. අලුතෙන් හැදිලා යන්න. පින් දහම් කුසල් දහම් සී කරන්න. මේ ගවම්පති මහරහතන් වහන්සේ දැක්කා තමන්ට පහළ වුණ දිව්‍ය විමානේ තවම තියෙනවා. දැන් ඒ දෙවියා එතනින් චුත වෙලා. දැන් රහතන් වහන්සේ නමක් වෙලා අර දිව්‍ය විමානේ තවම තියෙනවා. කවුරුවත් නැහැ. ඇයි ඒ දිව්‍ය විමානේ දිව්‍යාංගනාව ඔක්කොම පහළ වුණේ අර දෙවියන්ගේ පිනට. ඒ දෙවියන් නැති වෙච්ච ගමන් අර ඔක්කොම නැහැ දැන්. උන්වහන්සේ කල්පනා කළා මට හොඳයි භාවනා කරන්න කියලා. හැමදාම දානෙන් පස්සේ හවස් කාලේ අර හිස් විමානෙට යනවා දිව්‍ය ලෝකේ. ගවම්පති මහරහතන්. දවසක් යනකොට එක දෙවියෙක් පහළ වෙලා. එකම එක දෙවියෙක් ඉන්නවා කවුරුත් නැහැ. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේ ඇහුවා මේ විමානයේ දෙවි කෙනෙක් පහළ වෙලා නැහැ. ඔබ තනියෙන් ඉන්නේ. කවුරුත් නැහනේ. ඔබ කවුද? ස්වාමිනේ මම කෝසල රාජධානියේ හිටපු පායාසී කියන රාජඤ්ඤයා මම. ප්‍රාදේශීය නායකයෙක්. පායාසී කියලා. ගවම්පති මහරහතන් වහන්සේට ඒ රජුරෝ මතකයි. කිව්වා ඒ රජතුමෙක් හිටියා. එයා මැරුණා නම් තමයි. හැබැයි එයා මිත්‍යා දෘෂ්ටිකයිනේ. පිම්පව් විශ්වාස කරන්නේ මෙලෝ පරලොවක් විශ්වාස කරන්නේ අම්මා තාත්තා විශ්වාස කරන්නේ මැරුණට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් නේ ඒ රජුරෝ. දෙවියන් අතර ඉපදෙන්න විදිහක් නැහැ නේ. ස්වාමීනි එයා තමයි මම. හැබැයි කුමාර කස්සප කියන මහරහතන් වහන්සේ මගේ මිත්‍යා දෘෂ්ටිය නැති කළා. මම ඊට පස්සේ ඒ දෘෂ්ටිය අත්හැරියා. තෙරුවන් සරණ ගියා පංචශීලී සමාදන් වුණා. මම සත්තු මැරීමෙන් හොරකම් කිරීමෙන් වැරදි කාම සෙවණෙන් බොරුවෙන් සුරාවෙන් වැළකුණා. ඒ ප්‍රතිපදාවේ හැසිරීලා දම්පින්කම් කරලා මිනිසුන්ට ගොඩාක් දන්සැල් දීලා මම මේ දෙවියන් අතර ඉපදුණා. ඊට පස්සේ ඇහුවා ඔබට දැන් මේ දෙවියන් අතර ඉපදුනාට පස්සේ දිව්‍ය අප්සරාවෝ ඉන්නවා. අප උපස්ථානෙට දෙවිවරු ඉන්නවා. ඔබට කවුරුත් නැහැ තනියෙන් ඉපදෙලා තියෙන්නේ. ස්වාමීනි මටමයි වැරදුනේ. ඇයි මොකද්ද ඔබට වැරදිච්ච එක? කුමාර කස්සප තෙරුන් වහන්සේගෙන් බණ ඇහුවා. මම මගේ වැරදි අඩුපාඩු හදාගත්තා. දන් දෙන්න ආස වුණා. හැබැයි දන් දෙන්න ආස වුණාට දන් දෙන විදිහ මන් දන්නේ නැහැ. මම මාලිගාවට ඇවිල්ලා උත්තර කියන මානවකයෙකුට අනකලා මිනිසුන්ට ඕන තරම් දීපල්ලා. දැන් ගොඩාක් එන නිසා ගොඩාක් කට්ටියට මේ ව්‍යංජන වර්ග ගොඩාක් හදන්න බැරි නිසා දිගටම අපේ දන්සල දෙන්නත් ඕන නිසා හොදී බතුයි දෙන්න. දැන් රජුරෝ කිව්වා. ඊළඟට අර ගබඩාවල් වල පරණ ඇඳුම් ගොඩාක් පුරවලා තියෙනවා. ඔය ටික ඉක්මනට දෙන්න. කියලා දැන් රජුරෝ ඇවිල්ලා අනකලා. දානයක් හදන තැනකට ගියේ නැහැ. ඊට පස්සේ අර උත්තර කියන ඇමති අමාත්‍යා ඒ විදියට දාන දෙනවා. දාන දෙන ගමන් එයා කියනවා මම මේ දන් දෙන පින්බලේ මේ රජ්ජුරෝ උපදින හත් ගව්වකින් මෙහා ඉපදෙන්න නම් එපා. මෙයා නම් සංසාරේට නිවන් දකින ජීවිතය දක්වා මේ රජානම් මට මුණ ගැහෙන්න එපා. කිකිය තමයි රජ්ජුරුවන්ගෙම දානේ දෙන්නේ. ඔත්තුව දුන්න එක්කෙනෙක්. රජ්ජුරුව කැඳෙව්වා. උඹ මගේ දන්සලේ මෙහෙම කියනවනේ. ඔව් රජතුමනි. හේතුව හොදී බතු විතරක් හැමදාම කන්න අපිවත් කැමති නැහැ. අපිවත් හොදී බතු විතරක් කන්න කැමති නැහැ. කැමති නැති දේවල් දෙන්න වෙලා. පරණ ඇඳුම් අඳින්න අපිවත් කැමති නැහැ. අපිට ඒක දෙන්න වෙලා. රජතුමනි හිතට සතුටු රස දේ දෙනකොටනේ. අලුත් දේ දෙනකොටනේ. ඉතින් ඔබතුමාට තේරෙන්නේ නැති ඇත්ත එක මට සංසාරෙම එක්වීමක් ඕනේ නැහැ කියලායි මං එහෙම පැතුවේ කිව්වා. රජතුමාට ඇත්ත කියලා හිතුණා. කිව්වා උත්තර
යම් විදිහකටද මම ප්‍රණීතව කනවාද මිනිසුන්ටත් ඒ විදිහට දීපන්. මම යම් විදිහකට අඳිනව පළඳිනවද අලුත් ඇඳුම් දීපන් මිනිසුන්ට. එදා ඉඳලා හොඳට දන්සල ගියා. ස්වාමීනි ඒ දන්සල් දෙන්න අනකලාට මම උයන තැනකටවත් ගියේ නැහැ. දන්සලකටවත් ගියේ නැහැ. ගිහිල්ලා හොයා බැලුවේ නැහැ. මගේ අතින් බත් හැන්දක්වත් බෙදුවේ නැහැ. ඒ නිසා මම දිව්‍ය ලෝකෙ ඉපදුණා තනියෙන්. ස්වාමීනි මනුස්ස ලෝකෙට ගිහිල්ලා කියන්න දානයක් දෙනකොට සකසලා දෙන්න කියලා. පිළිවෙලකට දන් දීපල්ලා කියලා. සහත්තන් දානන් දේති. තමන්ගේ අතින් දන් දෙන්න කියලා කියන්න. අනපවිද්දන් දානන් දේති. විසික කරනවා විදිහට දන් දෙන්න එපා කියන්න. ආගමන දිට්ඨිකෝ දානන් දෙන විදිහට ලැබෙනවා කියන එක විශ්වාස කරලා දන් දෙන්න කිව්වා. දැන් මට වෙච්ච දේ බලන්නකෝ. ස්වාමිනී මගේ මිනිස්සු ගොඩක් ඉන්නවා කෝසල රාජධානියේ. ඔබ වහන්සේ ගිහිල්ලා කියන්න මං දෙවියන් අතර ඉපදිලා ඉන්නවා. උඹලත් පින් කරන්න ඔයාලගේ ප්‍රධානියා දිව්‍ය රාජෙක් කියලා. රහතන් වහන්සේ ඇහුවා අර දන්ශාලාවේ දානේ මේ දීම ගැන කියපු උත්තර දැන් කොහෙද ඉන්නේ? ස්වාමීනි එයා මටත් ඉහලින් තෞතිසාවේ දිව්‍ය රාජේ. දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණන් පිරිවරාගෙන ඉන්න ආනුභව දෙවි කෙනෙක්. එයා තමන්ගේ අතින් දන් දුන්නා. සකසලා දන් දුන්නා. ගෞරවයෙන් දුන්නා. කර්මඵල විශ්වාස කළා දුන්නා. දෙන විදියට ලැබෙනවා කියලා හිතාගෙන දන් දුන්නා. ස්වාමීනි මිනිසුන්ට කියන්න මේවා. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේ කෝසලයට ඇවිල්ලා වැඩම කරලා අර රජුරෝ දන්න මිනිසුන්ට ඔක කිව්වා. මිනිස්සු හිතුවා අනේ අපේ රජුරෝ දෙවි කෙනෙක් වෙලා කියලා අර විස්තරෙත් අහලා හොඳට දම් පැන් දීලා මැරෙන මිනිස්සයා අර දෙවියන් ළඟ ඉපදුණා. නිකම්ම පිරිවර ආය හැදුණා. ඒ සේරිස්සක දෙවියන්ගේ විමානේ දිවුරු පහළ වුණා ඊට පස්සේ. වෛශ්‍රවණ දිව්‍ය රාජයා අනකලා සේරිස්සක නුඹට මම රාජකාරියක් පවත්වනවා. කාන්තාරේ යන ගුණවත් මිනිස්සු ආරක්ෂා කරන්න ඕන නුඹ යක්ෂ සෙම්පතියෙක් විදිහට කියලා. ওই 38ක් යක්ෂ සෙම්පතිවරුන්ගෙන් එක්කෙනෙක් තමයි අතෝ සේරිස්සකෝ සහ කියලා. සේරිස්සක යක්ෂයා. කාන්තාරේ ඉන්නේ අරාබියේ. අරාබි වැලි කතරේ සිල් ගුණ දන් රකින්න තෙරුවන් සරණ ගිය කෙනෙකුට කරදරයක් වුණොත් ඉදිරිපත් වන දෙවියා තමයි සේරිස්සක දෙවියෝ. අරාබි රටවල ඊළඟට ඔය මේ ඊට අදාළ රටවල් වල කොච්චරනම් ලංකාවේ මිනිස්සු ගිහිල්ලා සේවය කරනවද? ඔය එක මිනිසෙක්වත් දන්නවද අපේ බුද්ධ ආගම ගැන දන්න සිල් ගුණ දන් රකින්න මිනිස්සු ආරක්ෂා කරන දෙවි කෙනෙක් ඒ රටේ ඉන්නවා කියලා අපේ මිනිස්සු දන්නේවත් නැහැ. ඒ රටවල් වල මිනිසුන්ට කරදර වෙනකොට ලංකාවේ මිනිස්සු හත් දීපන් කරේ ඇවිදිනවා. බෝධි පූජාවක් තියලා රුවන්වැලි සෑය ළඟ පූජාවක් තියලා සේරිස්සක දෙවියන්ට පින් දීලා අපේ අම්මා අපේ අක්කා අපේ ස්වාමි දියණිය අපේ දුව ආරක්ෂා කරන්න කියලා කියන්න තරම් බණක් අහලා තිනවද අපේ මිනිස්සු? ඔන්න හෝදුවව ලැබුණාද? අරාබි කරේ රස්සාවල් වලට යන අයට ඉෂ්ට දේවතාවෙක් තමයි සේරිස්සක දෙවියෝ. සේරිස්සක දෙවියෝ. යක්ෂ සෙම්පති කෙනෙක්. ගුණවතුන් රකින්න වෛශ්‍රවණ දෙවියෝ අණ කරලා තියෙන වෙසමුණි දිවි රාජයාගේ සෙම්පතියෙක්. ඉතින් ඒකල පාටලිපුත්‍රේ අද පැට්නා කියන ජනපදේ මේ නගරේ පාටලිපුත්‍රේ මිනිසු ටිකක් වෙළඳාමේ ගියා. වෙළඳාමේ ගිහිල්ලා කාන්තාරේ අතරමං වුණා. අතරමං වුණාට පස්සේ ඔය අතරමං වෙච්ච මිනිස්සු අතර එක මිනිහෙක් හිටියා අමුතු මිනිහෙක්. බොරොල්ලු ගොඩක මැණිකක් වගේ දෙවියන් එයව පේනවා. කාන්තාරේ මිනිස්සු රකින්න සේරිස්සක දෙවියෝ කැප වෙලා ඉන්නවා. එතුමා තමන්ගේ දිව්‍ය විමානයේ පිටින් පහළ වුණා කාන්තාරේ. අර කාන්තාරේ මැද ගස් කොළන් තියෙන උද්‍යානයක මාලිගාවක් තියෙනවා වගේ අර හෙම්බත් වල යන මිනිසුන්ට පේනවා දැන්. මේ මිනිස්සු ඔක්කොම රොත්තට ගියා අර උද්‍යානය ඇතුළට. ඒක ඒ විමානේ පෙන්නුවා යාලට.
එතකොට මේ මිනිස්සුන්ට ගියාට පස්සේ කෑම බීම වතුර හැම දෙයක්ම අර දෙවියන් දුන්නා. මේ මිනිස්සු අහනවා ඔබ කවුද? කියනවා මම තමයි සේරිස්සක දෙවියෝ. මේ කාන්තාරයේ කරදරයකටපත් වෙච්ච මිනිස්සු ආරක්ෂා කරන්නයි මම ඉන්නේ. ඊට පස්සේ කියනවා ඔබ මේ දෙවියන් අතර ඉපදුනේ මොන පින්බලෙන්ද? මම මනුස්ස ලෝකෙ ඉදින් බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා, සිල්පද 5ක් රැක්කා. සත්තු මැරුවේ නැහැ, හොරකම් කළේ නැහැ, වැරදි කාම සේවනය කළේ නැහැ, බොරු කිව්වේ නැහැ, සුරාමේරය ගත්තේ නැහැ. මම දම්පැන් දුන්නා මට පුළුවන් විදිහට මිනිස්සුන්ට. ඕක තමයි මගේ ධර්මය. ඕක තමයි මගේ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියන්නේ උතුම් චර්යාව. දැන් ඔබ දන්නේ නැති වුණාට ඔබ මේ බණහන එක ඔබ මේ වෙලාවේ යම් බඹසරක් රකිනවා. මේක තමයි ඔබගේ ධර්මය. ඔබ මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කළා වෙන්නේ මේ වෙලාවේ ඔබ බණහනවා කියන්නේ ධර්මයක් පුරුදු කරනවා. පැහැදිලිද? ඉතින් කියනවා මම මේ වෘත්තය, ඒ ධර්මය, ඒ බඹසර තමයි පුරුදු කළේ. ඊට පස්සේ මිනිසුන්ට ගොඩක් සතුටුයි. අවසානයේ සේරිස්සක දෙවියන් කියනවා මතක තියාගන්න මම මේ විමන පිටින් මෙතන පහළ වුණේ ඔබ අතර පින්වන්තෙක් ඉන්නවා. ඔබ අතර පින්වන්තෙක් ඉන්නවා. එයා ඔයාලත් එක්ක වෙළඳාමේ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ Tamanට සැප විඳින්න නෙවෙයි. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්, ධර්මයේ සරණ ගිය කෙනෙක්, සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක්, පන්සිල් පද 5 රකින්න කෙනෙක්. මහාන වෙන්න ගොඩාක් ආස කෙනෙක් එයා. එයා මහාන වෙන්න ආස වුණාට අම්මයි තාත්තයි වයසයි නඩත්තු කරන්න ඕන. එයාගේ අදහසක් දෙනවා යම් දවසක අම්මයි තාත්තයි නැති වුණොත් එහෙම උපම් සත්වය කොහොමදවත් මැරෙනවා. එදාට මම මහාන වෙනවා කියලා අදහසක් එයාගේ තියෙනවා. එයා අම්මයි තාත්තයි උදෙසා කිව්වා මේක කරන්න. ඔන්න පින්වතුනි හොඳ ගුණවත් මිනිස්සෙක් රට ගිහිල්ලා ඉන්නේ. තමන් ගැන හිතලවත් අනුන්ට සාඩම්බරේ පෙන්වන්නවත් නෙවෙයි නං. තමන්ගේ අම්මා තාත්තා හෝ තමන්ගේ පවුලේ මිනිසුන්ගේ අසරණකම නැති කරලා එහෙම නැත්නම් ඒ වගේ දැහැමි අදහසකින් නම් බොරළු ගොඩේ මණිකක් වගේ එයා දෙවිවරුන්ට පේනවා. ඔය අරාබියෙත් සමහර බටහිර රටවල් වල රස්සාවට මෙහින් යන මිනිස්සු ඉන්නවා. ඒ ගෙවල් වල මිනිස්සු එයාලට සලකන්නේ තමන්ගේ දරුවන්ට වගේ. පින තමයි. ඒකට මොකද්ද කියන්න තියෙන්නේ? පින. පිට රට රස්සාවල් වුණත් පින තමයි එතන ප්‍රබල. මොකද්ද පින කියන්නේ? මේ වගේ වැස්සේ කරපු පින්, දන් දුන්නේ ඒවා, අනිත් මිනිස්සුන් ගැන හිතපු ඒවා, සිල් රැකපු ඒවා ඒවටයි පින් කියන්නේ. පිට රටවල් වල ඉන්න දරුවන්ට වගේ සලකනවා. තමන්ගේ මුළු ගෙදරම බාර දෙනවා යාට. කිසි ඇඟේ ලොම් ගහකට අත තියන්නේ නැතුන් ආරක්ෂා කරනවා. එහෙම ගෙවල් තියෙනවා. ඒ අතරේම අන්ත වදදිදී වදකේකට වගේ වදදිදී වැඩ ගන්න ගෙවලුත් තියෙනවා. ඉතින් තමන් කරපු දේම ඒකට ඒ කර්මයේ විඳින්න වීසා හදාගෙනම ගියා. විපාකේ හොයාගෙන වීසා හදාගෙනම ගියා. ඉතින් එහින් දහදොක් විඳලා මෙහෙට සල්ලි එවනවා. ඊට පස්සේ මෙහි ඉන්න එක බේබද්දෙක් වෙලා හරි වෙන ගෑනුන්ට දිදී හරි නසනවා කියන්නේ ඒක ඊළඟට ඉපදෙන ලෝකේ ගැන කතා නොකරෙමු. මම ගිහිල්ලා තියෙනවා පින්වතුනි ඔය අරාබි කරේ රටවල් වලට බණ කියන්න. මගේ බඩපපුව පිච්චෙනවා මේ මිනිස්සු විඳින දුක. ඒක කාට හරි තේරෙනවා නම් ඒ රටවල් වලට ගිහිල්ලා පිට රට ඉඳලා ආපු මිනිස්සුගේ රුපියලක්වත් නැහත්ති කරන්නේ අර දුප්පත් වෙලා ඉඳලා මිනිස්සයා ගෑනු කෙනා රට ගිහිල්ලා සල්ලි එවුවට පස්සේ මිනිහා දැන් අපිට සල්ලි තියනවා කියලා සිගරට් එක පත්තු කරලා තියෙන්නේ 10 කොලයකින් 10 කොලයක් පුච්චලා මොම් මැරුණාට පස්සේ කොහෙද යන්නේ ওই රුපියලට ඒ මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේ පොළව හාරගෙන යන්න පුළුවන් නම් පොළව හාරගෙන යනවා කියනවා දරුවෝ ළඟට. චර ගින්දර. ඒ ඔක්කොම වහගෙන කඳුළු පිහගෙන hina වෙලා කෝල් එකක් දැන් නම් කෝල් එකක් හරි ගන්න පුළුවන්. වීඩියෝ කෝල් එකක් හරි ගන්න පුළුවන්. අම්මලා තාත්තලාට මතකයි නේද? මීට අවුරුදු 10 15කට කලින් රට ගිහිල්ලා ලියුමක් නැතුව මාස 2 3 4 ඉන්නකොට
ගෙදර ඉන්න මිනිස්සු කොච්චර ගින්දරින්ද මේ මිනිස්සු කොච්චර ගින්දරින්ද ලියවපු ලියුමකට උත්තරේ යාට යන්න එහින් මෙහෙට එන්න මාස 3යි ලියුම මෙහි ඉඳලා එහෙට යන්න මාස 3යි අරයට පණිවිඩයක් ලැබෙන්නේ මාස 6කට පස්සේ ඒ ගිය ලියුමට ආයෙ උත්තරයක් එනකොට මෙයාලට උත්තරයක් ලැබෙන්නේ මාස 6කට පස්සේ කොහොමද මිනිස්සු ගින්දරෙන් හිටියේ ඒක එහි ගියාට පස්සේ තේරෙන්නේ පින් ඒ අත්දැකීම එන්න ඕන දැන් මං කිව්වේ අර ධර්මශාලාවක වටිනාකම දැන් තේරෙන්නේ දැන් අපි කිව්වට මේ ධර්මශාලාවක් හදන එකේ පින වැඩි කියලා අහගෙන ඉන්නවා. නමුත් මේ වාගේ වෙලාවක තමයි තේරෙන්නේ බණ මඩුවක් හැදුවා නම් කොච්චර පින්ද කියලා ඒක. ඒ වගේ තමයි පිටරට ගිය මිනිස්සුන්ගේ දුක ගිහිල්ලා බලන්න ඕන. ඉතින් මං කිව්වේ ඔන්න ඒ අයට ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා. ඒ අය අවංකව නම් ඒ කටයුත්ත කරන්නේ. අවංකවම නම් ගුණවත්කමකුත් ඇතුලේ තියෙනවා නම් තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ අමතක වෙලා නැත්තම් බණපදේ අමතක වෙලා නැත්තම් රහතන් වහන්සේලාගේ ගුණ අමතක වෙලා නැත්තම් හම්බින පඩියෙනුත් සාංගික දාන වලටත් යොමු කරනවා නම් දෙමව්පියෝ නඩත්තු කරනවා නම් ඒ අය මැණිකක් වගේ පේනවා දෙවියන්ට. බය වෙන්න එපා ඔබ රකිනවා. සීරිස්සක දෙවියෝ. ඊට පස්සේ කියනවා මේ පිරිසේ එහෙම කෙනෙක් ඉන්නවා ඒකයි මං ආවේ. එහෙනම් තමන් ගමනක් බිමනක් යනකොට යන ගමන බිමනේ තමන්ට පහසුව ලැබෙනවද අපහසුව ලැබෙනවද කියලා අර යන ගෲප් එකේ ප්‍රබල කර්මයේ තියෙන එක්කෙනා අනුව තීරණය වෙනවා. බස් එක ගියත් අනුන්ගේ කර්ම වලට තමන්ට කරගහන්න වෙනවා. දැන් මේ අනිත් ඔක්කොම සැප විඳින්නේ එක්කෙනෙක්ගේ කර්මයන් නිසා නෙවෙයිද මේ? අනුන්ගේ කර්ම වලට කරගහන්න ඕන. ඊට පස්සේ මොකද උනේ? මේ පිරිස ඇහුවා කවුද අපි අතරේ ඉන්නේ එච්චර පින්වන්ත කෙනා? ඊට පස්සේ කිව්වා ඔබ අතරේ ඉන්නේ එයා. ඔයාලවත් දන්නේ නැහැ එයා එච්චර පින්වන්තෙක් කියලා. එයාගේ අතේ කරකැත්තයි දැලිපිහයි තියෙනවා කිව්වා. ඔයාලගේ කොණ්ඩේ කපන්නේ එයා කිව්වා. ඔයාලා යාට කතා කරන්නේ සම්භව කියලා කිව්වා. ඒ දෙවියන් නම පවා කිව්වා. ඒකට වෙළඳාම යන මිනිස්සුන්ගේ කොණ්ඩේ රැවුල් කපන කරන වෑමියා. එතකොට අර එතන ඉන්න මුදලාලිලාට වඩා රන් රිදී අත ගන්න අයට වඩා මේ මිනිස්සු ඔක්කොම බේරුනේ කොණ්ඩේ කපන මිනිස්සයා නිසා. කිව්වා ඔය මිනිස්සයා හරි පින්වන්තයි කිව්වා. එහෙනම් අපේ හිතේ ඇතුලේ හොඳ කමක් තියෙනවා නම් ඒවා අපි ලෝකෙට කියන්න ඕනේද අපි හොඳ මිනිස්සු අපි කාටවත් වරදක් කරන්නේ නැති මිනිස්සු කිය යන්න ඕනේද? දෙවිවරුන්ට පේන්නේ හිත. දෙවිවරුන්ට පේන්නේ හිත. ඔයාලා හොඳයි නම් ඔයාලා විශ්වාස කරන්න ඔයාලව තේරුම් ගන්න බැරි අය ලෝකේ නැහැ කියලා හිතන්න එපා. ඔයාලගේ හිත අවංකවම තේරෙන පෙනෙන අය ඉන්නවා. ඒ අය ඔයාලට ආදරේ ස්නේහවන්තයි කරුණාවන්තයි. ඔය හිතේ තියෙන හොඳකම බැඳපු මිනිහට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. බැඳපු ගෑණින්ට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. දරුවන්ට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. නැන්දම්මට යෙලිට තේරෙන්නේ නැතුව වෙන්න පුළුවන්. ඔය හිතේ තියෙන අවංකකම සහෝදර සහෝදරියන්ට යාළුවන්ට කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබගේ හිත දකින්න කෙනෙක් ඉන්නවා. කියනවා ඔබ ඔක්කොම බේරුනේ මෙන්න මේ කරණවැමියා නිසා. ඔබ හිතූ විදියට වෙළඳාම් කරගන්න ඔයාලා යන්න ඕන තැනට මම දැන් මගේ විමානෙන් ගිහින් තියන්නම්. මතක තියාගන්නකෝ මේ මිනිස්සයාට සංග්‍රහ කරන්න කිව්වා. ඊට පස්සේ එයාලා කිව්වා මෙතුමා නිසා අපි බේරුනේ මෙතුමාට අපි ගොඩාක් සංග්‍රහ කරනවා. අපි ගිහිල්ලා ඔබගේ නමින් සේරිස්සක කියලා පූජාවක් තියන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා සේරිස්සක කිය පූජාවල් තියන්න යන්න එපා. ඔයාලා ගිහිල්ලා මමත් දෙවියෙක් උනේ යම් ප්‍රතිපදාවක් නම් ඒ ප්‍රතිපදාව වඩන්න. දිවි හිමියෙන් බුදුරජාන් වහන්සේ සරණ යන්න. ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න. ඔයාලා ගිහිල්ලා ලොකුවට පූජාවල් තියන්න ඕනේ. පුළුවන් නම් කාරණා 5ක් නොකර ඉන්න. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. වැරදි කාමසේවනය කරන්න එපා. බොරු කියන්න එපා. සුරාපානය කරන්න එපා කිව්වා. පින්වතුනි අපිට චෛත්‍ය 100ක් උනත් හදන්න පුළුවන්. ඒ වුණාට පන්සිල් පද 5 රැක ගන්න එක අමාරුයි. වට වන්දනාවෙම යන්න පුළුවන්. පන්සිල් පද 5 රැක ගන්න එක අමාරුයි.
මතක තියාගන්න වට වන්දනාවේ යෑමට වඩා පන්සිල් රකින්න එකේ විපාක වැඩි. දඹදිව යන්න පුළුවන් 7 වතාව. පන්සිල් පද පහ රැක ගන්න බෑ. 7 වතාවක් දඹදිව වන්දිනවට වැඩි ආනිසංස වැඩි පන්සිල් පද පහ රැකීමෙන්. ඔයාලා හොඳට ඉගෙන ගත්තා කියලා මට අර උපාධිය තියෙනවා මට මේ රස්සාව තියෙනවා කියලා මහ ලොකුවට කතා කළාට ඔබම බලන්න ඔබට පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. බුද්ධ ශාසනය බබලන්න ඕන කියලා මහ ලොකුවට කතා කළාට ඔබම බලන්න පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. අපි සිංහල අපි බෞද්ධ අපේ හැඟීම් අපේ රට කියලා මහ ගැම්මකින් කතා කළාට පොඩ්ඩක් බලන්න පන්සිල් පද පහ රැක ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච එකේ දැන් මහා ලොකු ප්ලෑන් ඔළුවේ තියාගන්නේ නැතුව අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න හිතට ගන්න. පන්සිල් පද පහවත් රකින්න. හැබැයි මේ පන්සිල් පද පහ රකින්න සරණ ඕන බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසය. මේ ධර්මයේ ගැන විශ්වාසය. රහතන් වහන්සේලා ගැන විශ්වාසය ඕන. ඒ නිසා ඒක නිසා තමයි පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කියන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි කියලා දෙවනුවත් තෙරුවන් සරණ යන්නේ පන්සිල් පද පහක් රකින්න හිතක් එන්නේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළොත් පිම්පව් නැමැති ධර්මයේ විශ්වාස කළොත් රහතන් වහන්සේලාගේ ධර්මයේ විශ්වාස කළොත් තෙරුවන් සරණ යන්න පන්සිල් රකින්න. ඇත්තටම අද කාලේ ගිහි ජීවිතේ ඉඳලා තෙරුවන් සරණ රැකගෙන පන්සිල් පද පහ රැකගත්තොත් මහාන වුණා වගේ. ඔබ උපාසක කියන પરම්පරාව නැසෙන්න දෙන්නේ නැහැ. බුද්ධ ශාසනය නැසෙන්න දෙන්නේ නැහැ. ඔබ තමයි බුද්ධ ශාසනය රැකපු කෙනා. මේ අන්ධකාර පෘථුවියේ කාමෙන් තාක්ෂණයෙන් අඳුරු වෙලා රාගෙන් මත් වෙලා ද්වේෂයෙන් පිස්සු හැදිලා ආවේශ වෙලා ද්වේෂයෙන් මෝහයෙන් වෙලිලා ඉන්න මේ ලෝකේ අඳුරු ලෝකේ පහනක් වගේ සත්පුරුෂ දෙවියන්ට පන්සිල් රකින්න තෙරුවන් සරණ තියෙන කෙනාව පේනවා. ඔබට මරණින් මත්තේ නම් බය වෙන්න දෙයක්ම නැහැ. නරක ලෝකෙක ඉපදෙයි කියලා හිතන්නවත් එපා. ඒකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමිස්සන්ති අපායං පහය මානුසන්දේයන් දේවකාය පරිපූර්ණේ සම්ති. යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියාද එයා මරුණට පස්සේ අපාය යන්නේ නැහැ. මේ ශාරීරිය අත්හැරියපු ගමන් දෙවියන් අතර උපදිනවා. ඒ නිසා ගොඩාක් බුදු ගුණ අහන්න, ධර්මයේ ගැන දහම් ගුණ අහන්න, රහතන් වහන්සේලාගේ ගුණ අහන්න. ඒ නිසා බණ විදියට විහිළු තහළු ඕපද උපකුණු හරප දේශපාලන කතා ඒව ඇහිල්ල දැන් නතර කරන්න. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවා නම්, ධර්මී ගැන පැහැදීම ඇති වෙනවා නම්, රහතන් වහන්සේලා ගැන පැහැදීම ඇති වෙනවා නම්, පන්සිල් පද පහ රකින්න ඕන කියලා හිතෙනවා නම් එවැනි බණක් අහන්න වරදින්නේ නැහැ. කවුද හොඳටම බණ කියන හාමුදුර කොයි හාමුදුරන්ගෙන්ද බණ අහන්න ඕන කියලා හිතෙනවා නම් යම් කිසි කෙනෙක් බුදුන් සරණේ, දහම් සරණේ, සංඝුන් සරණේ සමාදන් කරනවා නම් පන්සිල් ඒ බණ අහනකොට පන්සිල් පද පහ රකින්න හිතෙනවා නම් අන්න ඒ බණ අහන්න ඕන. කවුරු වුණත් ඒක කොයි හාමුදුරෝ කොයි channel එකේ කෝකේද කියන එක අදාළ නැහැ මෙතන. ඒ තමයි අර්ථය. ඒ තමයි විය යුත්තේ. ඉතින් අර පිරිස අර දෙවියන්ගේ මේ ආනුභාවයෙන් අර වෙනදාම් කරන නගරයට යවුවා. වෙනදාම් කරගෙන සතුටෙන් ඇවිල්ලා ඒ සියලු දෙනාම පවුල් පිටින් සතුටෙන් තෙරුවන් සරණ ගියා. දම්පැන් දුන්නා. අර දෙවියා එපා කිව්වා. කෙලෙහි ගුණ සැලකීම පිණිස දේවතා බලි සේරිස්සක දෙවියන්ට දේවතා බලි තිබ්බා. දේවතා බලි කියලා කියන්නේ ඒ සේරිස්සක දෙවියන් නමින් ප්‍රනීත කෑම බීම හදලා ඒ දෙවියන් වෙනුවෙන් මේක කැප කරනවා කියලා පිරිත් කියලා පින් දෙනවා. සේරිස්සක උත්සවයක් තිබ්බා කියනවා. පාටලි පුත්‍රේ. කාන්තාරෙදින් කරදරේ වුණේ නමුත් පැට්නවලදී තමයි ඒ පූජාව තිබ්බේ. ඉතින් ඒ වගේ ඕන විදේශ රටවල් වල අයට මේ හොඳ උපදේශක් ලැබුණා මේ ධර්ම දේශනාවත් එක්ක දන්න අයටත් කියන්න. ඇයි අපිව රකින්න ඉන්න දෙවිවරු ගැන අපි දැනුවත් වෙන්න ඕන. ඒතකොට රට යන්න කලින් රුවන්වැලි මහසෑයේ
වගේ කිරිහාර පළතුරු ආදී මල් පූජාවත් තියලා බුදුරජාන් වහන්සේට සේරිසක දෙවියන් නමින් පූජා කරලා සේරිසක දෙවියන්ට පින් දීලා මම මේ නොදන්නා දන්නේ නැති අරාබි රටකට යන්නේ. ඒ නිසා මාව ආරක්ෂා කරන්න කියලා ඒ දෙවියන්ට පින් දීලා යන්නේ ඒක වරදක් නෙවෙයි. ඒක වරදක් නෙවෙයි. ආශිර්වාද ගැනීම. ගිහිල්ලා කරදරයක් නැතුව ආවට පස්සේ ආයුර්වංගලිසයේදී ඒ විදියට එතුමාට පින් දෙන එක වරදක් නෙවෙයි.